ඉතින් මේ ආයෙත් අලුත් දවසක්. උදෙන් අවදි වෙලා ගෙදර වැඩ ටිකත් ඉවර කරලම මම පුතත් එක්ක වත්ත පහලට ගියා. මට කලින් පුතා නම් වැඩ පටන් අරගෙන මට අද තිබුණා පැල ටිකක් හිටවන්න. මෙහි මොනරු පිරිලනේ. ඒ නිසා පැල හිටෙව්වට පස්සේ මම කෝටු ටිකක් හිටවලා පැල ටික කවර් කරගත්ත බෑග් දාලා. අලුත් පැල ටිකට වතුරත් දැම්මට පස්සේ අපේ වත්තේ වැඩ ඉවර කරා. උදෙන් ආවට දැන් නම් අවසරයි. ඒ නිසා අපි ඉක්මනින් ගෙදර ගිහිල්ලා ඇඟ සෝදගත්තා. උදෙන් උයල තියල ගියාට පුතාට බත් කවන්න ලේසි වෙන්න මං අලු කෙසෙල් ගෙඩි දෙකක් කඩලා ඉක්මනින් බෙදලා ගත්තා. අපේ පුතා ඉතින් හරිම කැමතියි අලු කෙසෙල් චිප්ස් කන්න. පුතාට ඕනේ කිව්ව නිසා මම පැස්ත ටිකකුත් හදලා ගියේ. ඒ වුණාට එයා කන්න කැමති නම් බත් තමයි. දැන් නම් උදේ 10ත් පහු වෙලා. ඒත් ඉතින් දැන් තමයි අපිට උදේට කන්න ඉඩ ලැබුණේ. පුතාට කියලා කරවන්න මම පොඩි පොඩි වැඩ ටිකක් හදාගත්තා.
පුංචි පුංචි වැඩ වුණත් එයා තාම එක තැනක ඉන්නේ නෑනේ. ඒ නිසා එයාගේ සෙල්ලම් බඩු ළඟට අරන් තමයි වැඩ කරන්න ඕනේ. දැන් බලන්න පාර ඇවිල්ලාද කියලා එයාට. කොහමද පාට කරන්නේ? එහෙම තමයි පාට කරන්නේ. අර ලේසියිනේ. මෙයා ඇවිල්ලා බලාවි දැන් මෙන්න. පාට කරන්න ඕනේ. පාට කරන්න. මෙයා ඇවිල්ලා ඉන්නෝ. මේක නම් ඔන්න හරියට. හරි. නිසයා ගත්තා. එයා වැඩි දෙම්මට් එකක් වුණා. ටිකක් හැංගිලා නේද? උදේ ඉඳන් අපි දෙන්න අද ගොඩාක් වැඩ කරා. ඉතින් ඔයාලා මේ දැක්කේ අපි දෙන්නගේ දවසෙන් චුට්ටයි. ආදරණීය මතකයක් විදියට මගේ මේ දවසත් මගේ මතක පොතට මම එකතු කරා. ඉතින් මාව බලන් හිටිය ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ඔයා එක මනවන්න එපා. නෑ ඉතින් මම මොනවත් කරන්නේ නෑ.